Good morning. අපි යන්න හදන්නේ පොඩි ගමනක්. ජපාන්ට ඇවිල්ලා ගන්න හදන පළවෙනි රෝද 4 අරගෙන යන්න. 3ට තමයි එන්න කිව්වේ වාහනේ ගන්න දැන්. පොඩ වැඩට ගිහිල්ලා ඇවිල්ලා දැන් වෙලාව 2යි. ෂෙනෝල් එනවා කිව්වා වාහනේ. පොරේ වාහනේ තමයි යන්න ඕනේ. මට්ටික් ගත්තා. මේ මට්ටික් හරියද? තපත් දාගත්තා. යා. හරක් කරනවා. දෙක ඇදලා ෂෙනෝල් එනවද කොහෙද? අපි යන් එළියට. ෂෙනෝල් එනවා. විවාහන් තයන්න මොහොතේ අන්න වගේ. සහෝදරවරුනි. යා. මේ ලොක්ක ගන්න ඕන. එලිමන්ට් එකට ආවා ලොක් එක කරගෙන. කල් සංජිනි කවරිමස්ත. 2時半に来ると言ったら、3時からやりましょう。これでも何回もだんな。課長住所は何が？道。あ、ようか？右曲がったらファミリーマートがあるね。はい。そこを左行ったら、ファミリーマートのとこ左行って、もう突き当たり、そこ。ここから右？うん。අපි ආවා ටොයට් එකට. මෙතෙන් තමයි වාහනේ අපි ඕඩර් කරේ. 3ට එන්න කිව්වේ දැන් වෙලාව 2:40 ගානයි. එන්න දිනවා. මේ ටොයට් එක අලුතෙන් දැම්මේ. මේක අපි ගෙවල් හරියමයි තියෙන්නේ. ලොක්කනම් කියන්න අතනේ පොඩ්ඩක් කතා කරලා එන්න කියලා අපි චෑදුට. පියාවා ලොක්කලත් එක්ක නාන් කන්න. මේ තියෙන්නේ අපේ පැත්තේ තියෙන සුපිරිම නාන් කඩේ. අලුත් වාහනයක් ගත්තට පස්සේ නාන් කන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අපි ආව නාන් කන්න. ලොක්කල ඇතුළට ගියා. යා. අයිති මස්කා. මටන් කරියයි චීස් නාන් එකයි. අවුලන්නේ කෑම පරක් වෙලා අයියෙන් ගන්න වීඩියෝ දාන්න එපා. නාන්න එක ඇවිල්ලා තියෙන්නේ. ගාලික් කුණාන. යාළුවෙක් ඉන්නවා තමයි. අපේ සිනත වැඩ කරන තැනට වාහනේ අරගෙන මුඩද වැඩින් දෙන්න බැරි වුණා මේ ඒකින්ද බලන්න ආවා. ඊයේ පොඩි වැස්සක් වැස්සා. මේ බලන්න ඊයේ නාපු වාහනේ කොච්චර දූවිල්ලක් ඇදිලාද කියලා. අර කෝටින් එකත් ඊයේ වාහනේ ගන්නකොටම ඔක්කොම කෝටින් එකත් ඇදිලා ආවේ. මේ බලන්න අර වැහි ඩොට් වලට දූවිලි එක්ක දැන් හැමතැනම ඩොට් ඇදිලා තියෙන්නේ. අදම ගිහලා හොදන්න වෙන ටයිප් එකක් තියෙන මේ බලන්න. මාස ගානකින් හොදලා නැහැ වගේ. මේ බලන්න මේ ඊයේ කෝටින් එකෙන් එළියට ගත්ත වාහනේ. දැන් වාහන හොදන්න දවසක් දාගන්න වෙනවා. පිරිලලු අද උදේ පාන්දරම වාහනේ වදක අන්නතර ඇරුණා අපි යන් මේ කට්ටිය ඔක්කොම හොදනවා අපි මෙතෙන්ට දාගත්ත වාහනේ දැන් ඉන්නවා සිනත වැඩේ පටන් ගන්න තියෙන මෙතන මේ ඉන්න වෙලාව අනුව සල්ලි ගන්නින් ඉක්මනට වැඩේ පටන් ගමු. මෙතන ඉන්න වෙලාවට අනුව තමයි charge වෙන වෙන තැන්වල වගේ නෙමෙයි. වැඩි වෙලා හිටියොත් වැඩි ගාණක් ගෙවන්න වෙනවා. බලමු කීයද කියලා. කීයද?
1600. වාහනේ හොඳට ඉවරයි. සිනෙට් බ්‍රෝත් ගියා. අද ඉරිදා වෙනද නම් මේ ටයිම් එකේ හොඳටම නිදා ගන්නවා. අදා පොඩ්ඩක් මේ වැඩෙත් කරගන්න. ජපානයේ ඔයාලා වාහනයක් ගන්නවා නම් එකපාරටම ආපු ගමන් try කරන්න යන්න එපා. වාහනයක් ගත්තට පස්සේ එන්න පුළුවන් අමතර වේදම් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. S20 ඉන්න කාලේ පොඩ්ඩක් කකුහේක වැඩි හින්දා ඒක පොඩ්ඩක් බැලන්ස් කරගන්න පුළුවන් විදියට කල්පනා කරලා කරොත් මම නම් කියන්නේ හොඳයි කියලා. මොකද ගොඩක් කටි ආපු ගමන් මාර ගත්තට පස්සේ පොඩක් හිර වෙන්න වගේ බලනවා. හිර වෙන්නේ නැතුව ගත්තට පස්සේ පොඩි chance එකක් තියෙනවා ඉතින්. මේක ඉතින් තියෙනකොට ඉතින් මෙච්චර කල් මම ඉස්සෙල්ම අපි මමයි රවිෂ්කයි ෂෙනෝරුයි අපි තුන් දෙනාම ඉස්සෙල්ල අවුරුදු ගානම හිරෝෂිමා හිටියේ බයිසිකල් වලින්. ඊට පස්සේ තමයි බයික් එකක් ගත්තේ. දැන් නම් මේක මම ගත්තේ මගේ තියෙන අවශ්‍යතාවයට. තනියෙන් ඉන්නේ. එතකොට ගෙදරට ඕන බඩු ගේන්න ඕන. ඊට පස්සේ එක දේවල් දාගෙන බයික් එකේ ගේන්න බෑ. ඇත්තටම සමහරවල් දෙපාරට තුන් පාරට ගිහිල්ලා ගෙන අවස්ථා තිබුණා. ඉස්සර අපි රවිෂ්කලත් එක්ක අපි කට්ටියත් එක්ක ඉන්නකොට ඉතින් රවිෂ්කේ වාහනේ තමයි කොඩම් මේ උනේ. ඒකින්ද දැන් ඉතින් මේක මට ලොකු වට්ටියක් කරගන්න පුළුවන් පොඩි අවස්ථාවක් තියෙනවා. ඒකින්ද තමයි ගන්න ප්ලෑන් කරේ. අයින්මන්ට එකට වඩා සුනකරසන හම්බෙන්න කාලෙකින් හම්බෙන්න බැරුව. මොනවා හරි ගන්නවා දැන් දවල්ට කන්න. ඉතින් වල මතක තියර වීඩියෝ වල එහෙම ඉස්සර අපිත් එක ඉන්නවා හැමතිස්සෙම. ඉතින් බල්ල යන්න ආවා. කොච්චි අරව තමයි කිදා. අකයි. අකදේද? あれ何かわいい空気の出るときもいいじゃんこれも赤だしあれも赤だよ私の車も笑ってきてるこっちめっちゃ有名かなこっちの近い洗うとこ自由に洗うとこකාලෙක හැම්බෙච්චින් සුරකසන්ට මොනවයි අරන් දෙනවා මේක හොඳක් දන්නේ නැහැ අහලා බලන්නこれでいいかなフレッシュだよはいありがとうまだねවාහනයක් ගත්ත එක අනිත් chance එක තමයි මෙන්න මේක ඉස්සර මම බයික් එකේ මගේ කරෙල්ලා යන්න පුළුවන් බෑග් එක ගන්නට තමයි බට් එක ගෙනියන්නේ සමහරවිට දෙපාර විතර ඇවිල්ලා ගෙනියනවා ඒක තමයි අවශ්‍යතාවය ඕන කරන බට් එක එකපාර දා ගන්න පුළුවන් වෙලාවත් ඉතුරු වෙනවා ලොකු ප්‍රමාණයක එකපාර අරන් යන්න පුළුවන් අර බොන වතුර බෝතල් එහෙම මේ ලුණු ගෙඩි පහ ලංකාවේ සල්ලි වලින් 700 ගාණක් කියලා ජපානයේ කියන්නේ බඩු මිල පට්ට ගන්න ඉස්සර මේ වගේ පෙට්ටියක් අරන් යන්න කවුරු යාළුවෙක් ගෙදරට යනකන් ඉන්න ඕනේ රවිෂ් කාපු වෙලාවක හරි කවුරු ආපු වෙලාවට තමයි මේ වගේ ලොකු පෙට්ටියක් දාගෙන නැත්නම් බයික් එකේ ගෙනියන්න බැරි හින්දා දැන් ඉතින් මේක ගත්ත හින්දා පොඩි chance එකක් තියෙනවා එහෙම කියලා මේ වැරදියට වටහා ගන්න එපා ජපාන්ට ආපු ගමන් ගෙදරට බඩු ගෙන වාහනයක් ඕන වෙන්නේ තමන්ගේ බයිසිකලෙන් වැඩේ පටන් ගන්න පුළුවන් ඉතින් ඒක තමයි වාහනේ කතන්දරේ ජපානයේ වගේ රටක ඉතින් තමන්ටම කියලා වාහනයක් තියෙනවා කියන්නේ ඉතින් එක්තරා විදියක ලොකු ටාගට් එකක් ඇචීව් කරපු සිද්ධියක් වගේම තමන්ගේ වැඩ කටයුතු පහසු කරගන්න තියෙන ලොකු දෙයක් තමයි ඉතින් ලංකාවේදී වාහනයකට දාලා තියෙන ටැක්ස් ප්‍රමාණයත් එක්ක එක වියදමුත් එක්ක අර එක ටාගට් එක ඇචීව් කරගන්න පොඩක් අමාරු වුණාට මේ වගේ රටක හරිම පහසුවෙන් ටාගට් එකට සදලා දීලා තියෙනවා. එක වෙලාවකට වාහනයක් තියෙන එක ජපානට ඔයාලා එනවා නම් ඇවිල්ලා ටාගට් එකක් තියාගන්න ස්ටුඩන්ට් ඇවිල්ලා ඒව ඉගෙන ගන්න කාලේ හරියට ඔක්කොම ටික කරලා කොලෙජ් වල තියෙන එක්සෑම් මනම් ඔක්කොම ටික පාස් කරගෙන තමන්ගේ ටාගට් එකෙන් පිට නොයා එක දවසක මේ මොකක් හරි ලොකු ඇචීව්මන්ට් එකක් කරනවා කියලා ටාගට් එක ඔළුවේ තියාගත්තොත් ඔයාලට පුළුවන් කියලා හිතනවා මම හිතන්නේ. හොඳ දෙයකට ජපානයේ ඉස්සරහටම යන්නයි. ඉතින් කාලයක් තිබුණා ජපාන්ට ඇවිල්ලා කවුරුවක් අඳුරන්නේ නැති තැනක පොඩි බයිසිකලයක් අරගෙන පාර දිගේ පාරක් ගිහිල්ලා බඩු පටවගෙන යාළුවොත් එක්ක බයිසිකලේ ආපු කාලයක් තිබුණා. හැබැයි මං හිතනවා දැන් කාලයට වඩා ඒ කාලෙත් හරිම සුන්දරයි කියලා. ඉතින් දවසින් දවස මේ ජපානයේ හැම කෙනාම තමන්ගේ ටාගට් වලට ගිහිල්ලා ලොකු දෙයක් කරගනි කියලා බලාපොරොත්තු වෙනවා.